හැමෝටම සුබ දවසක්. අද ඉතින් අලුත්ම වීඩියෝ එකක් ගෙනාවා. ගොඩ කාලයකට පස්සේ අද ඉතින් පිටකොටුව ගැන තමයි පොඩ්ඩක් කියන්න හැදුවේ. දැන් නම් ඉන්නේ මම මඩපාක්කේ. හතර වටේටම ලොරි. මෙතනින් තමයි ලංකාවේ හැම තැනටම පිටකොටුව හරහා බඩු යන්නේ. ඉතින් පාර්සල් පිටකොටුවේ තියෙන කෑම බඩු ඊට පස්සේ අපිට එදිනෙදා අවශ්‍ය කරන සියලුම උපකරණ බඩු භාණ්ඩ ප්‍රවාහනය වෙන්නේ මේ හරහා තමයි. මේ ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලොරි විතරක් නෙවෙයි. අපේ දැන් අපි කොළඹ පිටකොටුවට එනවා නම් අපේ වාහනයක් වුණත් මෙතන පාක් කරගන්න පුළුවන්. ඔය තියෙන ඉස්සරහා ඒ වගේ නවත්තපු වාහන තමයි. උතන එන්ට්‍රන්ස් එකෙන් ඇවිල්ලා ටිකට් එකක් අරගෙන අපේ වාහනේ පාක් කරලා අපේ වැට් එකට එළියට යන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අද වීඩියෝ එක නම් ලොකු දෙයක් නෑ. පොඩ්ඩක් පිටකොටුව වටේ රවුමක් දාන්න තමයි තියෙන්නේ. දැන් මේ අපි ඉස්සරහට යන්නේ ගෑස් පාහන්දිය පැත්තට. මඩපාක්කේ ඉඳලා ගෑස් පාහන්දිය පැත්තට යනකොට තමයි පීපල්ස් පාක් එක තියෙන්නේ. ඔය දකුණු පාත පැත්තේ මේ තියෙන පීපල්ස් පාක් එක. මේකේ අපිට එදිනෙදා අවශ්‍ය සියලුම ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ, ඒ වගේ ගොඩක් දේවල් උතනින් මිලට ගන්න පුළුවන්. කියන්නේ ප්‍රින්ටර්ස් ප්‍රින්ට් කරන බඩු ඕන දෙයක් තියෙනවා උතන. ඒ පැත්තට ගියොත් ඒකෙන් ගන්න පුළුවන්. මේ තියෙන කඩ සෙට් එකේ තියෙනවා ප්ලාස්ටික් බඩු. ඒ කියන්නේ අපිට එදිනෙදා ජීවිතේ අපේ ගෙදරට ඕන ගන්න ප්ලාස්ටික් බඩු, හැන්දි කෝප්ප, ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ මාකට් එකේ නෙමෙයි, මේ පාරයින් තියෙන කඩ ටිකේ. මේ තියෙන ගෑස් පාහන්දිය මෙතනින් තමයි මේන් ස්ට්‍රීට් එක පැත්තට යන්න තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් තමයි මල්වත්ත පාර, ඊට පස්සේ පළවෙනි හරස් වීදිය, දෙවෙනි හරස් වීදිය, තුන්වෙනි හරස් වීදිය, හතරවෙනි හරස් වීදිය, ඊට පස්සේ චයිනා ස්ට්‍රීට් එක. ඒ ඔක්කොම අහුවෙන්නේ මෙතනින් මේන් ස්ට්‍රීට් එක පැත්තට යද්දි තමයි. ඊට පස්සේ ඒ හරියේ තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් ලොරි. ඊට අමතරව ගොඩක් දේවල් තියෙන මෙතන ඉස්සරහට යද්දි තමයි. අද මේ වීඩියෝ එකේ ලොකු දෙයක් නැති වෙයි. පොඩි අදහසක් ගන්න තමයි පිටකොටුව ගැන වීඩියෝ එක කරන්නේ. ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒ දේ ගැන ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට. ඔයාලට අද මේ වීඩියෝ එක ගේන්නේ මම ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් හෙල වෙනවා ඇති. පොඩ්ඩක් සවුන්ඩ් එහෙ මෙහෙ වෙනවා ඇති. පොඩ්ඩක් ඒකට සමා වෙන්න ඕනි. මේ ඉස්සරහට තියෙන මේන් ස්ට්‍රීට් එක. මෙතනින් ඉස්සරහට ටික ඔක්කොම වන් වේ. මේ පැත්තට ආපු කෙනෙක් දන්නවා මේ ටයිම් එකට හවස් එන්න කොහොමද මේ හරිය කොච්චර කාර්යබහුලයිද කියලා. අද නම් පොඩ්ඩක් සෙනග අඩුයි. මෙතනින් ඔය තියෙන දකුණු අත පැත්තේ තියෙන්නේ චයිනීස් ස්ට්‍රීට් එක. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ පැත්තට මොනවද මේ පැත්තේ තියෙන්නේ කියලා. මේ තියෙන චයිනීස් ස්ට්‍රීට් එක. මේකේ චයිනීස් ස්ට්‍රීට් එකේ අපිට ගන්න පුළුවන් අපේ ඔය එදිනෙදා ජීවිතයේ අවශ්‍ය පාටි අයිටම්ස් තියෙන බර්ත්ඩේ වලට සෙලිබ්‍රේට් කරන්න. සෙලිබ්‍රේට් කරන්න ඕනේ ඒවා බැලුවම ක්ලීනින් බඩුත් තියෙනවා මේ පැත්තේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ බඩු ඔයාලට ගොඩක් මිල අඩුවට ගන්න පුළුවන්. තොග මිලට වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ගන්න අවශ්‍යත් නැහැ. කෑලි දෙක තුනක් ගත්තත් ප්‍රයිස් එක ගොඩක් අඩුවට දාලා දෙනවා.
මම පෙන්නන්නම් තවත් මෙහි තියෙන ලස්සන තැනක්. මේක තියෙන්නේ බැංක්සෝල් ස්ට්‍රීට් එකයි මේන් ස්ට්‍රීට් එක අතර දෙවනි හරස් වීදියේ. මේක ෆොරිනර්ස්ලාත් එනවා සෑහෙන්න බලන්න. සෑහෙන ප්‍රසිද්ධයි මේක. මේ බලන්න රතු පල්ලිය. ඇත්තටම ලස්සනයි මෙතන තැන. ලොකේෂන් එක. ගොඩක් අය ඇවිල්ලා ෆොටෝ ගහන් යනවා. පල්ලියක් මේක. වීඩියෝ එකේ සමහර තැන්වල මම වීඩියෝ කරද්දිම කියන ඒවාත් තියෙනවා. මම පස්සේ වොයිස් ඇඩ් කරපුවක් තියෙනවා. මේ දැන් යන්නේ දෙවෙනි හරස්සේදී රතුපල්ලිය ගාවෙන්. මේ හරියේ තියෙන මෙතන කෑමක් තියෙනවා. පල්ලියේ තියෙන නිසා එතන කෑම කඩයක් තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා ඔය ක්‍රීම් වර්ග, පර්ෆියුම්, කොස්මැටික් අයිටම්. ඒ වගේ ඒවත් ගොඩක් තියෙනවා මේ පාර දෙපැත්තේ. ඇවිල්ලා බලන්න ගොඩක් ක්‍රීම් ಜಾති ගෑල්ලමෙන්ට නම් සෑහෙන්න දේවල් තියෙනවා ගන්න. ඔය මොනවද එක එක බැංගල්ස්, කරාබු, ලස්සන ගොඩක් දේවල් තියෙනවා මේකේ. දෙවෙනි හරස් වීදියේ රතුපල්ලිය හරියේ. ඊට පස්සේ ඊට අමතරව ඔය රිබන් වර්ග, එක එක ඩෙකොරේෂන් වලට අවශ්‍ය ඒ දේවලුත් තියෙනවා මෙතන. දැන් මම මේ ඉස්සරහට යන්නේ දෙවෙනි හරස් වීදියේ දිගේ. දෙවෙනි හරස් වීදිය නම් බැලුව හැම වෙලාවකම වගේ ෆුල් බිසි. ලොකු සෙනගක් ඉන්නවා දෙවෙනි හරස් වීදියේ. ඒ වගේ මේකේ පේමන්ට් එකෙත් තියෙනවා ලොකු කඩ ප්‍රමාණයක්. ඒවයි තියෙනවා සෑහෙන ඔය බෙඩ් ෂීට් වර්ග, ඇඳුම් පැළඳුම්, කලිසම් රෙදි, ඊට පස්සේ සෙල්ලම් බඩු, පර්ෆියුම් වර්ග. ඇවිල්ලම බලන්න ඕනේ ඉතින් මේකේ තියෙන දේවල්. දවසින් දවස වෙනස් වෙනවා. අදත් ඉතින් මාර සෙනගක් ඉන්නවා. අද මම නිකන් ඇත්තටම මේ කොළඹ නිකන් පිටකොටු ඇතුලේ පොඩි රවුමක් දැම්ම විතරයි. ඔයාලට මොනවා හරි දෙයක් තව දැනගන්න තියෙනවා මොනවා හරි අරස් විදියක් ගැන ඔයාලට අර දැන් මෙතන තියෙනවා සෑහෙන දේවල්. ඔය සාරි ගන්න, ඊට පස්සේ වෙඩින් කාඩ් ගන්න කට්ටියට, ඊට පස්සේ පාටි අයිටම්ස්, ඊට පස්සේ තොග වෙලඳාම, ආහාර ද්‍රව්‍ය හැම පැත්තකම තියෙනවා. මම අද වැඩිපුර අර ලොකු මිනිස්සු ප්‍රමාණයක් ගැවසෙන පැත්තේ තමයි මම අද පොඩි රවුමක් දැම්මේ. ඉතින් ඔයාලටත් ආවොත් ඔයාලා බස් ස්ටෑන්ඩ් එක පැත්තෙන් ආවොත් ගොඩක්ම සෙට් වෙන්නේ මල්ලත්ත පාර. ඒකේ තියෙනවනේ අර බෑග් තියෙනවා, සපත්තු තියෙනවා. මේ පැත්තෙත් ලොකු බඩු ප්‍රමාණයක් තියෙනවා. මල්ලත්ත පාරෙන් එහා පැත්තේ තියෙන පළවෙනි හරස් වීදිය. ඒකේ තියෙන්නේ වාහන වලට අවශ්‍ය විදුලි උපකරණ, අමතර උපාංග, ඒ වගේම අපේ නිවසට අවශ්‍ය විදුලි උපකරණත් එතනින් ගන්න පුළුවන්. අද අපි පොඩි රවුමන්නේ දැම්මේ. අදට මං එහෙනම් මෙතනින් නතර වෙනවා. හැබෝටම සුබ දවසක්. මොනවා හරි තව දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.